පළවෙනි සෙග්මන්ට් එක පළවෙනි සෙග්මන්ට් එකකින් වෙන්නේ S-line කියලා මීම්ස් තමයි අපි කතා කරන්නේ. මේක පටන් ගත්තේ ජුලයි මැද භාගයේ සහ අගෝස්තු මුල් සතිවල තමයි ටිකක් මේක ව්‍යාප්ත වෙලා තිබ්බේ. මේක වැඩිපුරම මේකේ ටෙම්ප්ලේට් හදලා තිබ්බා අපේ ලාංකිකයොත්. ඒක තමයි අපි රිවිව් කරන්නේ. ඉතින් මේ S-line කියලා මේක ඇවිල්ලා තියෙන එක ඊ සීරීස් එකක්. S-line කියලා පුංචි ටීවී සීරීස් එකක්. මේක වෙන්නේ Gargan the police managed for public at the other pain a while. Lying again, it created the Tabagaki sexual lying, sexual effect at the only line that the represented of my having that nick. You think make a Katai Baga would make a girl, they turn the meat out, make a the kick object with dog in a Kakabino and the make a Katavi and the variety to dive in the city, they in the neck, dug in the blue one. ඉතින් මේ කතාව නම් ඉතින් ගත්තා. අපි මේකේ මීම්ස් ගැන බලමු. ඉතින් මේකේ මීම් එක තියෙන්නේ ඒ වගේ එකක් තමයි. ඉතින් ගොඩක් මේකේ ප්‍රසිද්ධ චරිත වලට තමයි ඉතින් මඩ ගහලා තියෙන ගොඩක් මේකේ මීම්ස්. අපි බලමු මේකේ රියැක්ට් කරලා බලලා. ඕකේ අපි දැන් බලමු පළවෙනි මීම් එක. අර පේන ඇති මේ තියෙන රංජන රාමනායකයි ප්‍රීමියම් සමාලි ඡන්දේ මාළුවේ දෙන්නගේ පොඩි affair එකක් ගිහලා තියෙනවා කියලා ඩීඩිපිකා රිප්‍රසන්ට් දාලා තියෙනවා. උනන්ද පේන ඇති පෙන්නලා තියෙනවා. ඒ මීම් ඊළඟ නම් මේ කන කජු සීයාගේ ලේකම් එයයි අර මතක දන්නේ අර බල්ලෙක් එක්ක පොඩි සීන්නක් ගියා කියලා අන්න එයාගේ S-line එකක් ඉල තියෙනවා ඔයගොල්ලෝ දකින්න පුළුවන්. ඊළඟ නම් මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක එක්ක මේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවගේ පොඩි සීන් එකක් තියෙන කුටපටයක් එක ඔයගොල්ලෝ දන්නේ නැති එක අවුරුදු 10කට 8කට කලින් වගේ සීන් එකක් ගියා මේකේ අපි ඒවා නොකියමු. ඊළඟ මේ තවත් නළුවෙක් එක්ක එකක් S-line එකක් ගිහලා තියෙනවා කී දෙනෙක්ට වැඩේ කරලා දියෝ කියලා අපිට උගල පේනවා. ආයි අපි රංජන රාමනාගේ යාගේ S-line එකක් පෙන්නලා දිනවා. ඒක ලංකාවේ ඉන්න ටිකටර්ස්ලා ඉන්නවා. ඔයාලා පේනවා ඇති. ටිකටර්ස්ලා ඉන්න පේනවා ඇති. දැන් මේක පොඩි මීම් එකක් තියෙනවා මේක මේ ස්ප්ලිට් රෝල් කියලා ඔය මං හිතන්නේ මේ අර මොකක් කරන්නේ කූපින් නෙමෙයි මං අරගෙන ඇත්තේ අම්මා දැන් ඔය ලාම්බුලාසේ අපි අරගෙන අම්මා දැන් ඔය කැම්පස් එකේ හොඳ ළමයි බලලා යාළුවෝ හොඳ නැද්ද කැම්පස් එකේ හොඳ ළමයි මේමයි ඉතින් ප්‍රයිවට් යුනිවර්සිටි ගවර්න්මන්ට් යුනිවර්සිටි කෙල්ල වටේ යනවා කොල්ලොත් වටේ යනවා තමයි අපිට එක නවත්තන්න බෑ ඒක ස්වභාවික දේවල් ඉතින් ඕගාන ඉතින් කරන එකක් කරන අතර හරි ඊළඟ එක කොරියන් නිබ්බා S-line එකේ ට්‍රෙන්ඩින් එක මුලින්ම ආවේ කොරියන් මූවි එකකින් කොරියන් මූවි එකකින් ක්‍රැඩිට් අද වෙලා කමන්නේ මොකද ක්‍රෙඩිට් එකක් දීලා දෙන්නේ ඉෂාන් මොකද ෆකින් anyway මීන්වන්දි ශ්‍රී ලංකා කියලා මේ ඔය පෙරහැර කාලේ තියෙන ලිටි මොකක්ද යන්නේ මම මතක නැහැ හරියට නම් ඊළඟ අපි මහින්ද ඉරාජික පොඩ්ඩක් බලමු. මහින්දගේ ඉරාජික අතර තියෙන S-line එක කෙන දඩ S-line එක මොකක්ද කියලා දන්නේ නැහැ. no caption. ඊට පස්සේ මේ බල මෙන්න එයාට මතක නැහැ බලලා. එයා මේ කෙසල් පඳුරට S-line එක කියලා තියෙනවා. තවත් අපේ අප්පච්චිගේ තමයි මේ ඉන්නත් කියන S-line එක දීලා තියෙන එක. මේක තව S-line ඉන්න අනිත් තුන් ඉතින් S-line මගේ තියෙන යන්දේවා ඊට පස්සේ මේ එක එක මේ මීන්ස් තමයි තියෙන්නේ sugar එකක් තියෙනවා ඊට පස්සේ මේ අංක කෙනෙක් දාතිය පේන්නේ මාමා ආද්දේ කියන උඹලා මොනවද දන්නේ මේ මාමා ඊට පස්සේ chat කෙනෙක් ඉන්නවා chat වලාරිය එච්චරයි එනවා තමයි ඉතින් මීන් තියෙන ගොඩක් ඉතින් මේක අත්තිය තව මේක නම් මේ ටීවී සීරීස් එකේ ප්‍රොෆෙසර් එක ඉන්න ගෑනු ටිකට වැඩි තියෙන සීන් එක
තවත් අත්පාරක් ඊට පස්සේ මේ ඇඩ්වර්ටයිස් උත් යනවා ඔයගොල්ලෝ තියෙනවා ඇති ඒක මේ ඒක ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනි වල මේ මම හිතන්නේ ප්‍රොඩක්ට් එක වටේ ඊළඟ ඉරින්නක් තියෙනවා ඉතින් මේ නෝක තමයි ස්ලයිඩ් එකේ මීන්ස් ටික මේක අපි රේට් කරන්න බලමු ඉතින් මේක රේට් කරොත් එහෙම 10න් 4යි ඔය ටීවී සීරීස් එක රේට් කරොත් 10න් 2යි මෙලෝ රහක් නෑ ඇත්තටම බුල්ෂීට් එක ලැබුවා ඒක කිසිම තේරුමක් නැහැ. අපි ඊළඟ ඊළඟ සෙග්මන්ට් එකේ නම් හම්බෙමු. ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන දෙවෙනි සෙග්මන්ට් එක. ඉතින් දෙවෙනි සෙග්මන්ට් එක කතා කරන්නේ යන්නේ Jet2 holiday ගැන. Nothing beat the Jet2 holiday. දැන් මේක famous මේ UK වල මේ UK වල ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිය තියෙන්නේ 2027. හැබැයි මේක එකපාරටම 2025 ජූනි මාසේ මේක එකපාරටම pop up වුණා. මේ ඇඩ්වර්ටයිසින් එකේ ඒ කියන්නේ මේක පබ්ලිෂ් කරපු ආයතනය ඒක මේ Jet2 holiday කියලා මේ මුලින්ම මේක Jet2 holiday කියලා ආවේශයක් තියෙනවා මේගොල්ලෝගේ ඒ ආවේශය වගේම මේක holiday package එක වෙනම යනවා ඒකෝට මේ holiday package එක ශ්‍රී ලංකන් holiday සුත් මානෙක තියෙනවා ඒක ලංකාවේ තියෙනවා ඒක නිකන් tour එකක් මේක ගියා පොඩ්ඩක් මේ අකරදැබ්බ වෙලා වගේ තමයි මේකේ මේ මීම් එක ආවේ ඒක තමයි මේ ඒක අකරදැබ්බෙන් තමයි මේක එකපාරට TikTok එකේ viral වුනේ ඉතින් අද කතා කරන්නේ මේ TikTok එකේ ලංකාවේ විතර ලංකාවේ content අපිට බලන්න යන්නේ බලමු අපි දැන් මේ පළවෙනි එක දැන් තෝරගත්තේ මොකද්ද කියලා බලමු Nothing beats a Jet2 holiday. And right now, you can save £50 Oh, මේ per පිටුරංග person. ලාලා එන්නේ. That's £200 off for a family of 4. ඒක නේදත් එහෙම යන්න අමාරුයි We've got millions of free child place holidays available with anyway මේක මේ විශේෂත්වය තමයි ගොඩක් අය මේක ලංකාවේ ඇතුලේ ගොඩක් ලංකාවේ බවුන්ඩරි ඇතුලේ මේක famous වෙන්නේ නැහැ. ගොඩක් මේක පිටරට අය තමයි famous උනේ. ඉතින් මේක වැඩිම ලංකාවේ content හරි අඩුයි. බලමු මේ පිටරට මිනිස්සු ලංකාවට ඇවිල්ලා දෙන ආතල් එක පොඩ්ඩක් බලමු. ඒනවා තියෙන්නේ පළවෙනි එක අපි කියන්නේ දෙවෙනි එකකින් නම් බලමු. Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per Really? person. That's £200 off for a family of 4. අපි ඉල්ලන්නේ Nothing beats a Jet2 ආලිය holiday. ගහන්නේ. And right now, you can save £50 per person. That's £200 off for a family of 4. ආලිය ගකට මෙනවා We've got millions of free child place holidays available with 22 kilograms of baggage included. අලුත් ටීවී එක brand new එක ලක්ෂ 20 But now, with Jet2 holidays, package holidays ඉවරයි open brand new ටීවී එක ඉවරයි expected. Nothing beats a Jet2 holiday. And right now, Daddy. you can save £50 අම්ම per යාලේ person. That's £200 අලි off මම for a යාලේ family of මගිල 4. වෙන්නේ හේවෙන් ඕනේ අපර වෙන්නේ We've got millions of free child place holidays available අම්මෝ with 22 kilograms of baggage included. ඔය කාතරේ Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per person. That's £200 off for a family of 4. We've got millions of free. ඒ වෙගිල Nothing beats a Thing. Jet2 holiday. And right Okay, now, let's you see can the save graduation £50 event there. per person. ඔම්ම එක දැක්ක කාලේ graduation event £200 අපේ off ඒ for a අතරේ family of මැදදී 4. දෙන්නේ බහැලද කොහෙද ෆොටෝ ගහ නම් We've දාලා got වගේ වත් millions. ඊට ඒක Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per person. That's £200 off for a family of 4. මේක නම් මොකක් කියන්න බෑ මොකද අර ඒකේ පාසල් එක ගන්න අර වඳුරු జాතියකින් අර රතුපාරු ඒ වගේ එකක් වෙලා ඇති අනිවාර්යයෙන් අන්තිමේදී අපි ඊළඟ Nothing beats a Jet2 holiday. Right now, you can save Oh, ලංකාවේ £50 ජිම් per ඕවද? person. That's £200 off for a family of 4. We've got millions of free. ඒක Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per person. That's £200 off for a family of 4.
මේක වත්ත Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per person. That's £200 off for a family of 4. We've got millions. මේකම ලංකා එක කරන්න Nothing දීන beats a Jet2 holiday. PNS එකට And හරක right එක්කයිද now, දීන you can save £50 per person. That's £200 off for a family of 4. Nothing beats a මේක නම් ලංකා Jet2 යන holiday. පිටාඩ එක And right now, Yeah, you we'll can take it save to the sea. £50 per person. ලංකාවේ That's £200. ලිප්ටකටත් අදලදී ජෙල්ල නොස්පිටල් එක Nothing beats a Jet2 අම්මෝ, අර holiday. කාදෙන් And right ආදිනවා. now, save £400 as a family of 4 with My Jet2. We've even got millions of තම free child place holidays පියටස්මයි available. ගොම් අද Book දීම now with එකනික Jet2. නෝවල දාන්න මන්න එච්චරවරකමට ගන්න ඉති මේ තියෙන මීම් ටෙම්පලේට් එක අපි රේඩින්න එකත් තිබ්බො දෙක දායින් පහ කයක්කයි දෙන්න පුළුව සමාරන්නේ සිනා යනවා මේ ගොඩක් කිය මේක නෑ මට සේව කරන්න බැරිවුණ අපි එන ඊළඟ සෙබ්මට එක ද තුන්වනි සෙබ්මට එක ඔකල ඉන්න ති තුන්ගනි සෙබ්මට කතා කරන්න යන්නේ එඩියුකේෂන් ට්‍රෙන්ඩයක් වුණා ඒ කාලේ එක පාටම නිකම් මේක පටන්ගත්තේ ශුක ලිප්ස්ථාමක පටන්ගත්ත කියර කියන්නේ මේක මේමයි චුකලිප්ස් මේක ලංකාව පටන්ගත්ත කිර කියන්න එක පිටට තිපේර කියනවා ඇැයි මේක ලංකාවේ දෙක පාටම නියන් අමුතු ට්‍රෙන්ඩිංයක් කාවා වෙන්න මෙතුමියතවා පටන්ගත්තේ ඉතින් මෙතුමිය මේ පොඩන්ගරම් ටෙන්ඩක හැමෝම කරන්න ගත්තා පිඉතින් මේ කිය ඉන්න ඉදි හැමකාවාට පෙන්න්න මේ ජීපදර හැමෝම් කරපු ඒවා ඉතින් මේක මීප්ස් තිබ්බගේ මීස් ගැන තම එක කතා ගන ඉතින් ඇති වැඩකුත් නෑ ඉතින් මේකමගේ එඩුකේෂන් ස්ටේටස් ලක ලබට නෑනති ඉතින් මේක මීන්ස් තම ඒ කාලයා මේක ආවේ අගෝස්තු මෙම ජූලි හතරන සතිසා අගෝස්තු පලනි සතිතා මේක බේස්බුක්කේ බලන්න බෑ තනික් කර මේක මීන්ස් තමයිකි ඉතින් අපි බලමුද මේක මීන්ස් කම්පයා කරලා ඉතින් පලවෙනි මීම් එක තම අපි යන්න දන්නේ ටික්ටොස්ටා Wait, TikTok stars during the other trends. TikTok stars during the education trend. Education trend නැද්දී කට්ටිය මේක නැතිලා ගියා ශ්‍රීලංකාව කරලදීනේ. ඊළඟ පෝස්ට් එක අධ්‍යාපන සුසුකම් දාව පෝස්ට් එකට පඩිය ගීර කියලා කවුරු හරි අහලා තිබ්බම. ඒකට චුට්ටක් ගිලා ගියා. Let's on Chichi. Chichi honorable 0 rank. Started before exam point. Arts bio opposite and all reasons in the 100% in the was the science masters and got together going again science or got science from NASA. අරඒ කරන්න අප කියන්න කොන්ටන් ජින්නස්ටික්ස් වල ශ්‍රී ලංක පස්පේස් එලවේටන් ස්ටීල් අන්න ටෙස්ටිං ඔල්ලි පැහැට ප්ලෙක් මේමයි එක ලොක්කෝට හිනා යන්න පොඩ්ඩකින හිනා යන නෑ කියන්න බෑ ඉටසේ ඩිප්ලෝමා මාස්ටර්ස් බැචලෝස් PhD etc. Because all of our complete singers that you comedy dana. Amme was a ganan asu seed asu way. A diploma di pastaka at a mean regular. Shishat the Dasia, yes, the W at the ne, but IELTS pass. Okay, Chiramanangiri. I don't know Trump to more guys out there. One done negative. You know, the Tower Island. Shishat the Harry. A fuck I say, Harry. සාමාන්‍ය ඕලවල නම් F නෑනේ W නේ තියෙන්නේ. ඒක තමයි F තුනක් තියෙන්නේ. University of Kumbula. තාම පාස අවසාන ශ්‍රේණිය හරි ධම්මාචාරය. හරි. ඉන්නේ අර මොකක්ද අනිකමුද හුකුමුදගේ විශ්වවිද්‍යාලේ ඉරායලක ජපානේ. ඒ ඉරායලගේ භාවතරදී ඕලලාරි ඒනෝලාරි PhD කරා. PhD MC. ඉන්ටර්වියු බාස් වැඩ නිවාඩුත් නෑ තෙරුකුත් නෑ නින්දුත් නෑ
ඒක නම් එච්චරම නම් නෑ ඇති පොයින්ට් එකකට වෙයි. රටේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ ක්වොලිෆිකේෂන් බලන ජර්මන් ටෙස්ට් සර්ටිෆිකේට් එක විතරක් තියෙන අයියලා. ඒනවල තා BR එක නෑනේ. ඒක එච්චර ඉනා යන්නේ මොකට ගත්තා මන්දයි මීම් එක. හරි කමක් නෑ. ඒක ග්‍රේඩ් 5 O level A level ඩිග්‍රී තියලා ජොබ් එක සර්වර් එකයි දුකෙන් ඉන්නේ. අර O level පාසුත් නෑ A levelුත් නෑ ශිෂ්‍යත්වෙත් නෑ ඩිග්‍රීත් ආස්රැසම ඉන්නවා. ලියනාඩෝ ඩිකාප්‍රියෝ සල්ලි උඩ දාලා තින්නේ. මේ මොන අට්ටදුද පුතා කියලා ෂුගර් ලිප් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ දුන ශිල්ප අයිලන්ඩ් විස් අශ්ව ශිල්ප ෆස්ට් ක්ලාස් කඩ ශිල්ප තර්ඩ් සර්ස්ටයිල් මාස්ටර් ඉසාමෝගේ දු ස්ටිල් පෙන්ඩිං අබි අඩිසාමෝ තාම් පෙන්ඩිං එනවා මේ කැරට් එක ආයර දැල්ල එක PhD ඔයාලට ඊළඟට engineer graduating chemistry PhD in biochemistry from Waseda University of Japan. හරි නෑ නේද? ඒක එතන ඩවුට් එකක් තියෙනවා I mean there. අපේ ලාපේ ජනාධිපතිතුමා. එක ලොකුවට විනා යන්නේ මේක අත දන්නෙත් නෑ. කඩයි ලැබුණු ලයිසන් එක්සෑම් හරි COVID-19 වැක්සින් එක HIV AIDS නෑ. බැලුම් ටෙස්ට් එක හරි දුන් සහතිකෙත් හරි. in Facebook අරක ට්‍රෙන්ඩ් එකකට ලින්ක් ඉන්න එක දාන්නේ අර open to work. අර එම්ප්ලොයි වුණා ඕක නිකන් දාන ප්‍රොෆයිල් එක දාන එක නේද? ලින්ක් ඉන්න එකේ open to work. හිඟා ගන්නවා. ඊළඟ එක ලයිට් මොකද්ද මෙයාගේ නම? මම මතක නැහැ නේ ඩයල් එක නම. anyway මේක මේ මම හිතන්නේ පික්සර්ස්යි ටොයි ස්ටෝරි කියලා ලයිට් කිය හරි මොකක්ද ඕල්වල නම් මේ A level යුනිසිටෙට් මම නම් සුපිරි වැඩ් එක ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා එකෙක් කියලා නෑ next one සෝල් එකේ ලයිසන් එක්සෑම් හරි ඇන්ටිජන් හරි PCR හරි chat ඊළඟ එක සම්පයි හරි අර ඒ ටික කරා යුනිවර්සිටි එක රිපීට් කරනවා කියමුකෝ හරි ඊට පස්සේ මාස්ටර් එක ඩ්‍රීම් එක ඔව් මොකද ඇයි මාස් දෙක පෙන්ඩිං ඉද ශිෂ්ටි නම පේර චඩ් ඉරක මීම එක ලෝක තියෙන හැම ට්‍රෙන්ඩ් එකටම පේස් කරන ටීම් ටොම් නිලියෝ හරි හරි යෝක තියන් මතාටිගන්න එඩුකේෂන ට්‍රෙන්ඩ් කාවම අර කලින් පලවෙනම්ම මීම එක මතමා ඒ මීම එක තම මේ වෙනස් කරල එකම ටීට් එක ඊරක මේක තේරුම මට තේරුන්නේ වගේ මේක හිනායල් පොයින්ටක් එන්න ඕනේ ඊට පස්සේ ශුකර් ලිප්ට දාතිය කොලිෆිකේෂන් කියනක තේරුවන් දේරුවාත් දන්නති මිනිස් ඊට වල සුකර් ලිප්ට වඩා උඩ එකක් ඉන්නවා ඒක පොඩ්ඩක් බලමු ඒකට ලංකල බාන්න මෝඩ පොයින්ටයක් ඒක තියෙනවා 2010 කම්ලි ජූනියර් ෆස්ට් ඒඩ් කෝස් අම්ම ඇල්ලති ගෝන් ජම් ට්‍රිපල් ජම් ෆෝවන් මේක නිකන් මේ බැරිය වුණා කියලා එම්ම ඉවරයි මුළු අම්බු වෙන කොටක් තියෙන්නේ ෆියුම් විසගෙනාදී නොදකව ඇත්ත ඔක නැන්ද දන්න චිකි චීකක් ගහලා තියෙනවද කියලා ඒක තමයි අඩුවට තියෙන්නේ ඊට පස්සේ බ්‍රේන් එක නෑ බුක්ස් හරි බැක් සයිඩ් ඕකේ හරි ඕකේ ඊට පස්සේ Google එකේ CV ටෙම්ප්ලේට් කියලා අනුකොටත් අර ට්‍රෙන්ඩ් එකද කොහෙද ඉමේජ් එක පෙන්නලා තියෙනවා නයිස් ඊළඟ මේක නම් නිකන් මීම් යන්නේ මේ නිකන් පෝස්ට් එකක් අධ්‍යාපන කියන්නේ ඔබ නොහිතන තැන්වලට ඔසවා තබන දෙයක් මේක තියෙන YouTube එකක් තියෙනවා බිස්නස් මනුත් තියෙනවා අනිත් එක කියන්නේ ඉන්ෆ්ලුවෙන්සර් කවුද දන්නෙත් නැහැ ඉන්ෆ්ලුවෙන්සර් කියලා අපිට ඉතින් මොකද YouTube කියලාදී මාළුවෙක් ඔව් ඒක තමයි අන්තිම එක මේක මේ ට්‍රෙන්ඩ් එක මීම්ස් බැලුවොත් ඔක්කොම බැලුවොත් එහෙම 10න් 3ක් වගේ දෙන්නේ මේක එච්චරම නම් මට සෙට් ගියේ මේ ට්‍රෙන්ඩ් එක නම් පට්ට ගොන් මං හිතන්නේ මේක සතියක් දෙකක් විතර තියෙන පාස් එක අතල දාන කොහොමද ඉන්නේ එහෙම තමයි මේ Facebook ට්‍රෙන්ඩින් එක
ඔන්න ඕක තමයි මේ අපේ මීම් රිවිව් එක තියෙන්නේ. ඉතින් මීම් රිවිව් එකේ වගේම මේක මිෂන් ඉන්කොග්නිටෝ එකේ channel group එක තමා මේක එක channel එකක්. එතකොට අපි දැන් මේ channel දෙකක් කරනවා. එකක් මේක තව topic 52 කියලා එකක් තියෙනවා. මේ දෙකේම එකම following fan base එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි සාමාන්‍ය follower කෙනෙක් කියන්නේ Patreon එකේ member තමා follower කියලා අපි පාවිච්චි කරන්නේ. මේමයි member එක පොඩ්ඩක් ගන්න. බොරු කියන්න ඕනේ $2 යනවා. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එතන මේ ෆීස් ස්ට්‍රක්චර් එක තමයි ඒකේ කේස් එක වෙලා තියෙන්නේ. ඒකයි හේතුව. කොහොම නමුත් ඒක තමයි යන්නේ. එතකොට මේ තියෙන distribution platform. ඔයගොල්ලෝ දැන් බලනවා මේ YouTube එකේ මේක බලන්න නැති Facebook එකේ වැඩි. තව TikTok එකේ මේක නම් segment වලට කල්ලා තමයි දාන්නේ. මොකද long video ලොකුවට බැරි හින්දා. එතකොට මේ වල එන followers න හැදුවොත් කියන්නේ subscriber follower කරලා ඔයගොල්ලෝනේ video update එකක් විදිහට තමයි යන්නේ. අන්න ඒක තමයි ඉතින් තියෙන්නේ. අරක තමයි අපි following fan base එක. ඉතින් ඔයගොල්ලන්ට join වෙන්න කැමති නම් Patreon page එකට join වෙන්න පුළුවන් Mr. Incognito එකේ. ඒකේ support කියලා join වුණා කියලා වැඩක් ඉන්නේ. ඒක මට support එකක් කරන්න කැමති නම් ඔයගොල්ලෝ support එකක් කරන්න පුළුවන්. Remember එකක් නම් $2 යනවා. ඒකෙන් Discord access එකක් දෙනවා. online කතාවක් කයියක් උනන් ගන්න පුළුවන්. ඒකෙන් තමයි අපි community එකක් build up වෙන්නේ. ඉතින් මේක thank you ඔයගොල්ලෝ බලුවට මේ වීඩියෝ එක අනිවාර්යෙන් අදහස් comment section එකේ දාන්න. ඒ වගේම engage වෙන්න කැමති නම් මේ වීඩියෝ එක like එකයි ඔක් comment එකක් මොකක් හරි දාන්න අවුලක් නැහැ නේ. ඒකයි share පාරකුත් දාන්න. ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ අප්ඩේට් ඕන නම් subscribe කරන්න නැත්නම් අදාළ platform එකකින් follow button එක ඔබත්. එහෙනම් thank you බලුවට අපි next day camp next video එක හම්බෙමු. ආයිබෝවන්.